කොහිල කිරට උයන විදිහේ වීඩියෝ දෙකක් මම කරලා තියෙනවා කලින් බලන්නකෝ. ඒකේ තියෙනවා කොහිල කපලා නූල් අරන හැටි. අපි හදන්න යන්නේ කොහිල අමුතුම විදිහකට හදන්න යන්නේ. ඔයාලට පුළුවන් මේකේ අවසානයේදී කිරි නම් කිරි කිරට මිරිසට නම් මිරිසට දෙකෙන් ඕන එකට මේ ව්‍යංජනේ හදාගන්න පුළුවන්. පළමුවෙන්ම අපි හොඳින් පිරිසුදු කොහිලාල ඒ වගේ පොතු ඔක්කොම ඉවත් කරලා මේ විදිහට පොඩි කුට්ටි වලට කපලා මෙන්න මේ විදිහට මැටි ඇතුළේට ඒක ටික දාලා ඒකට සුදු ලුණු, බේලුණු, කම්පේ කරපිංචා, මිරිස්, තක්කාලි, ලුණු කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, කුරුඳු පොතු. මෙන්න මේ කියන ඉන්ග්‍රීඩියන්ට් ටික දාලා පිරිසිදු වතුර අඬු කෝප්ප භාගයකට දාලා පියනෙන් වහලා මේ ටික හොඳට මික්ස් කරලා ඊට පස්සේ පියනකින් වහලා තැම්බෙන්න තියෙනවා. තැම්බුණාන් පස්සේ ඒ තමයි ප්‍රණීත රසයක් සමග මේක අපිට ආහාරයට ගන්න පුළුවන් මිරිසට උයලා. එහෙම නැත්නම් තැම්බුණෙන් පස්සේ ඒකට පොල් කිරි ටික උපු පොල් කිරි ටිකක් දාලා ගත්තොත් උළු හාලට 3-4 කොත් එක්ක මේක කිරට හදපු කොහිල මාළුවක් වෙනවා.